ආයිබෝවන්. ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්නේ ඔයගලන්ගේ ස්ලෝ ෆෝන් එක දෙගුණයකින් ස්පීඩ් අප් කරගන්න ස්ටෙප්ස් 4ක්. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඊට කලින් මට දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. හරි. ඉතින් අපි මුලින්ම settings වලට යන්න ඕනේ. මේ විදියට මුලින්ම settings වලට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන search කරන්න ඕනේ build number කියලා. මේ විදිහට build number කියලා ඔයගොල්ලෝ search කරන්න. build number කියලා search කරාට පස්සේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් වෙන build number එක. ඉතින් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා build number කියලා button එක. ඉතින් මේක 7 පාරක් ඔබන්න ඕනේ. මේ විදිහට 7 පාරක් ඔබන්න ඕනේ. මම නම් මෙතන දැන් මේ option එක on කරලා තියෙන නිසා මට මේක 7 වතාවක් ඔබන්න ඕනේ වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේක 7 වතාවක් ඔබලා ඔයගොල්ලන්ගේ phone එකේ password එක මෙතෙන්ට දීලා ඒ feature එක enable කරගන්න. හරි. ඉතින් ඊට පස්සේ අපි ආය යන්න ඕනේ settings වල home page එකට. ඉතින් මෙතන අපි පල්ලෙහාට යද්දී අපිට බලා ගන්න පුළුවන් වෙනවා developer option කියලා අලුත් button එකක්. ඉතින් මේක මේ phone එකේ මෙතන තිබ්බට ඔයගොල්ලන්ගේ phone වල වෙන තැනක තියෙන්නත් පුළුවන්. සමහර විට system කියලා ඒ වගේ phone එකේ brand එකත් එක්ක වෙනස් වෙනවා. ඉතින් මම දැන් මෙතන developer options වලට යනවා. හරි. මෙතන දැන් අපිට මේ බලා ගන්න පුළුවන් වෙනවා window animation scale කියලා option එකක්. ඉතින් මේක default එකට එන්නේ 1x කියලා. ඉතින් මේක 0.5x විදිහට හදා ගන්න ඕනේ. නැත්තම් ඔයගලන්ට පුළුවන් කැමති නම් animation off කරන්න. ඉතින් මම මෙතන දා ගන්නවා 0.5 වලට. ඉතින් ඒ වගේම තමයි transition animation scale එකත් අපි 0.5x වලට දා ගන්න ඕනි. මේක default එන්නේ 1x කියලා. ඉතින් අපි මෙතන 0.5x වලට දා ගන්න ඕනි. හරි. ඊට පස්සේ මෙතන animator duration scale එක ඒකත් අපි 0.5x වලටම දා ගන්න ඕනි. හරි. ඊට පස්සේ අපිට මෙතනින් අයින් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි මෙතන යන්න ඕනේ apps කියන බටන් එකට. ඉතින් මෙතන අපිට අපේ ෆෝන් එකේ තියෙන සේරම apps ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපි පාවිච්චි කරන්නේ නැති සියලුම apps එක්ක uninstall කරන්න නැත්නම් disable කරන්න. ඉතින් disable කරන්න ඉන්නේ ෆෝන් එකට default ආපු apps විතරයි. නැත්නම් අනිත් සේරම අපිට uninstall කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ආය back වෙමු. back වුණාට පස්සේ අපිට ආය යන්න තියෙන මෙතන search කරන්න ඕනේ storage කියලා. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් මම search කරලා තියෙන storage කියලා. ඉතින් ඔයගොල්ලොත් search කරලා මෙතන එන storage කියන බටන් එක ඔබන්න. හරි. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ phone එකේ storage එක. අපිට අදාළ නැති සියලුම images, videos, documents, audio files සේරම ටික delete කරගන්න. හරි. ඉතින් අනිත් කාරණාව තමයි ඔයගොල්ලෝ මෙතන search කරන්න ඕනේ update කියලා. ඉතින් මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් software update. ඔයගොල්ලෝ software update වලට ගිහිල්ලා මෙතන wifi on කරලා තියාගන්න. නැත්නම් phone එකේ mobile data හරි on කරලා තියාගන්න. download and install ඔබන්න. ඉතින් මෙතන ඔයගොල්ලන්ගේ software update වෙලා තිබ්බ නැත්නම් අනිවාර්යයෙන්ම update කරගන්න. හරි. මගේ නම් software is up to date කියලා වැටලා තියෙනවා. ඉතින් ඒක නිසා මට අප්ඩේට් කරන්න දෙයක් නැහැ. හරි. ඉතින් අනිත් එක තමයි auto sync. මෙතන ඔයගොල්ලෝ search කරගන්න ඕනේ auto sync කියලා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති manage accounts යටතේ auto sync data කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ emails ටික. emails වලට data auto sync වෙන එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම මේක disable කරලා තියෙන්නේ. ඔයගොල්ලොත් enable කරලා තියෙනවා නම් මෙතන disable කරගන්න. මොකද මෙතනින් auto sync කියන feature එක නිසා phone එකේ battery බහින එකත් වැඩි. ඒ වගේම තමයි මේ performance එහෙමත් අඩු වෙනවා. ඉතින් ඒ ටික ඔයගොල්ලොත් හදාගන්න. ඉතින් මම මේ කියලා දුන්නේ step 4 ඔයගොල්ලෝ හරි විදිහට අනුගමනය කරලා ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තේ settings හදාගත්තොත් ඔයගොල්ලන්ගේ ෆෝන් එකත් දෙගුණයකින් ස්පීඩ් අප් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේම තව අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට මම සමු ගන්නවා.